වැස්සකුත් එනවා යාළුවනේ. ඉතින් අපි ඉක්මනට යන්න ඕනේ දැන් බයික් එකේ ආවේ. හලෝ ගයිස්, ඔයාලට කොහමද? වෙසක් කරත් හරියටම තා සතියක් වගේ ඉන්නේ තියෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නේ නැති මේ පාර රාජ්‍ය වෙසක් උත්සවයේ තියෙන මාතර. මාතර මිදෙල්ල වල පුරාණ විහාරස්ථාන තමයි රාජ්‍ය වෙසක් උත්සවයේ මේ පාර තියෙන්නේ. ඉතින් ගයිස් මං හිතුවා තව සතියනේ වෙසක් එකටත් තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය වෙසක් උත්සවයේ තා සතියකින් වගේ තියෙනවනේ. ඒක නිසා දැන් මේ පැත්තේ සැරසිලි කරනවා ඇති. ඉතින් මං හිතුවා අද ඒ මිදෙල්ල වල පන්සල පැත්තේ ගිහිල්ලා මාතර ටවුන් එකේ ටිකක් වටයක් ගහලා එන්න. ටවුන් එකේ නම් වැඩි සැරසිලි නැතුව ඇති. ඉතින් ගයිස් ඔන්න ඕක තමයි අද වීඩියෝෙන් ගේන්නේ. මම තනියෙන් තමයි යන්නේ. මේ මම බයික් එකෙන් යන්නේ. ඉතින් ගයිස් අපි ඉක්මනට වීඩියෝ එකෙන් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න ඕනේ. යාළුවනේ අපේ ගෙදරින් ආපු මේන් රෝඩ් එකට ආපු ගමන් මාතර තුඩාව පොම්බාකාරිකාවත් හැමදාම ගහනවා මෙතන මේ තොරණ. මේ පාරත් තොරණ ගහන වෙසක් එකට. සම්බුලා ජාතකය. තාම මේක හදන ගමන් තියෙන්නේ. කට්ටිය දෙනොත් හදනවා. Few moments later. ලොකු වැස්සකුත් එනවා යාළුවනේ. ඉතින් අපි ඉක්මනට යන්න ඕනේ දැන් බයික් එකේ ආවේ. මේ වීඩියෝ කොටස වැඩි කොලින් නැත්te යාළුවනේ මම මේක රෙකෝඩ් කරන වෙලාවේ හයියෙන් පොදක් ගියා. ඉතින් යාළුවනේ දැන් මේ වර දකින්නේ මිදෙල්ල වල පුරාණ විහාරය. යාළුවනේ මම මේ පන්සල ගාවට නම් ආවා. මේ මම පන්සල ඇතුළට නම් යන්නේ නැහැ. පොලිසියයි සරසන කට්ටියයි ගොඩ දෙනෙක් ඉන්න මේ මම ඔයාලට පිටින් පෙන්නන්න තාම ලොකුවට එහෙම නැහැ. වෙසක් කූඩු වෙල්ලේ මුකුත් නැහැ තාම. මේ බැස්සකුත් දෙනවා වරුණා ඉක්මනට ඔයාලට පෙන්නන්න යන්න. තාම නම් මේ පන්සලේ වැඩි සරසල නැහැ යාළුවනේ. වෙසක් දවසේ මේ රාජ්‍ය වෙසක් උත්සවයේ සම්පූර්ණ වීඩියෝ එකක් මම කියනවා යාළුවනේ ඔයාලට. මේ හොඳට වහින්න පටන් ගත්තා යාළුවනේ මේ ඒක නිසා දැන් මම මේ අයිනකට ලා ඉන්නේ බයික් එකෙන් ආයේ මම අර කලින් කිව්වා වගේ තාම සරසල්ලන්නේ නැහැ පන්සල මේ දැන් කට්ටිය නම් ඇවිල්ලා අද ඉඳන් වගේ සරසන්න පටන් ගනිවි. මෙන්න මේ තොරණන් තියෙන යාළුවනේ නායම්බල බණ්ඩත්තර ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ. දැන් අපි මාතර ටවුන් එකට යන්න යාළුවනේ. An hour later. දැන් යාළුවනේ මං ඉන්නේ මේ මාතර ස්ටෑන්ඩ් එක ගාව මේ බීච් එක ගාව බීච් එක ඉස්සරහා මේ පැත්තේ නම් මුකුත්ම නැහැ. මේ මං වීඩියෝ එක කරන වේලාසන වැඩියද මට දෙන්නේ. කොහොමත් අර හක්මන පැත්තට වෙන්න මිදෙල්ල වල පන්සලේනේ මේ රාජ්‍ය වෙසක් උත්සවය තියෙන්නේ. ඒකින්ද මේ පැත්තට වෙන්න ඒව වැඩි වෙවි. මේ පැත්ත නම් වැඩි දෙන ගන්න මේ ටවුන් එකේ නම්. මේ තොරණ තියෙන යාළුවනේ මාතර සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ. මේ පාර තොරන් නම් ගොඩක් තියෙනවා. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවරෙන්නේ. මං අද මිදෙල්ල වල පන්සලට ගියේ රාජ්‍ය වෙසක් උත්සවය එහෙනේ තියෙන්නේ. මං හිතුවේ දැන් සරසන්න පටන් අරගෙන බල්බ් වැල් එල්ලලා වෙසක් කුඩු එල්ලලා ඒ සේරම කරන්න පටන් ගන්නද කියලා. ඒ වුණාට යාළුවනේ තාම ඒව වැඩ ඒ සැරසිලි කටයුතු නම් පටන් ගෙන නැහැ. සෞදිදම් පටන් ගනිවි මට හිතෙන්නේ. වෙසක් සතියේ ඉඳන් පටන් ගනිවි කරන්න ලබන සෞදිදම්. ඊළඟට මාතර ටවුන් එකට ගියා. ඒත් ලොකුවට මෙහෙම සැරසිලි නැහැ. මේ වුණාට මේ පාර තොරන් නම් ගොඩක් තියෙනවා. තොරන් ගොඩක් තියෙනවා දන්සලුත් හොඳට ලොකුවටම තියෙනවා යාළුවනේ බලන දන්සල් වල බෝඩ් ගහලා. යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔයාලට රාජ්‍ය වෙසක් උත්සවයේ සැරසිලි කටයුතු ගණන් වැඩි ගේන්න බැරි වුණා තමයි පටන් ගන්න නෑනේ. ඒ වුණාට යාළුවනේ මං රාජ්‍ය වෙසක් උත්සවයේ පටන් ගත්තාන් පස්සේ වෙසක් දවසට ගිහිල්ලා හොඳ වීඩියෝ එකක් අරගෙන ඔයාලට ගෙන්න. අන්නේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් මාතර රාජ්‍ය වෙසක් උත්සවයේ පැවැත්වුණ එක කොහමද කියලා බලන්න. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න යාළුවනේ. ඉතින් ඊළඟට රාජ්‍ය වෙසක් උත්සවයේ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.
ඔයාලට සුබ දවසක්.